අද දවසේ මේ වගේ වීඩියෝ එකක් කරන්න ඔයාලට මූලිකත්වයේ ගත්තේ අපි 11 ශ්‍රේණියේ ෆස්ට් ටර්ම් එකේ වැඩ පටන් ගෙන අපි යුනිට් දෙකක් අවසන් කරලා දෙනවා. මේ තියෙන ඔයාලට අපේ පන්තිය හම්බෙද ෆස්ට් ටර්ම් එකට අදාළ ටියුට් එක. ඉතින් මේ ටියුට් එකේ පාඩම් පහක් අන්තර්ගත වෙනවා. මේ පාඩම් පහෙන් අපි පළවෙනි පාඩම් දෙකම අවසන් කරලා දිනවා. ජීවි පට කියන පාඩම සහ ප්‍රභා සංශ්ලේෂණ කියන පාඩම. ඒතකොට ඊළඟ සතිය ඔයාලට 11 අවසරේදී හම්බෙන වැදගත්ම පාඩම අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ තමයි මිශ්‍රණ. ඔයාලට වාර විභාග 3ක් තියෙනවා. ඒ වගේම ඕලල් විභාගය තියෙනවා. මේ විභාගයට එන්නම ප්‍රශ්න කොටස් ටිකක් තමයි ඊළඟ පාඩමේදී ඔයාලට ලැබෙන්නේ. මිශ්‍රණය කියන ඒකකයේ ගත්තොත් එහෙම මිශ්‍රණය කියන ඒකකයෙන් ඔයාලට වාර විභාග 3ක් තියෙනවා. ඒ වාර විභාග 3ටත් ඕලල් විභාගය තියෙනවා. ඕලල් විභාගයටත් අනිවාර්යෙන් ප්‍රශ්න කොටසක් එනවාමයි දරුවෝ. මිශ්‍රණ කියන පාඩමෙන් පස්සේ අපිට ආලෝකය කියන පාඩම තියෙනවා. ඊට පස්සේ දෝලන තරංග පාඩම තියෙනවා. මේ දෙක සාකච්ඡා කරලා ෆස්ට් ටර්ම් එකේ වැඩ ටික අපි අවසන් කරන් දෙනවා. ඒ වගේම තමයි පුතේ ඔන්න ඔයාලට ඊළඟ සතියේ ඉඳන් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නත් ආරම්භ කරනවා. එතකොට ප්‍රශ්න පත්‍ර 40ක ඉලක්කයක් තියෙන්නේ. අපි සතු ප්‍රශ්න පත්‍ර 40ක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර 40ම සාකච්ඡා කරන ඉලක්කයක් එක්ක අපි වැඩ දෙක කරගෙන යනවා. හොඳට මතක තියාගන්න. ඔයාලට තව තියෙන මාස 10ක් වගේ ඉතා කෙටි කාලයක්. මොකද ඔයාලගේ එක්සෑම් එක දෙසැම්බර් 8 වෙනිදා. මේ අවුරුද්දේ දෙසැම්බර් 8 වෙනිදා ඔයාලගේ එක්සෑම් තියන්න දින නියම කරලා තියෙනවා. ඒ නිසා එකතු වෙන්න ඉක්මනටම එකතු වෙලා වැඩ ටික අපිත් එක කරගෙන යමු. ඔයාලට අලුතෙන් එකතු වෙනවා කියලා නැහැ. ඔයාලට මේ ෆස්ට් ටර්ම් එක දාට ටියුට් එක ලැබෙනවා. ඒ වගේම මෙතෙක් කරලා දෙන පාඩම් වල ඔයාලට රෙකෝඩින්ග්ස් ටික හම්බ වෙනවා දරුවෝ. එහෙනම් එකතු වෙලා අපිත් එක වැඩ ටික දිගටම කරගෙන යමු.